අපි දන්නවා පරණ ගිවිසුමේදී මිනී නොමරව කියන ආඥාව අලුත් ගිවිසුමේදී සමාන වෙනවා සහෝදරයන්ව ભેද කිරීම. එහෙම නැත්නම් සහෝදරයාගේ චරිතය ඝාතනය කිරීම. ඉතින් අපි නොදැනුවත්වම අපි සභාව තුළ මිනී මරමින් ඉන්නවා. ඉතින් අපි දකිනවා මෙවැනි පිරිසක් අද වර්තමාන සභාව තුලත් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඉතින් එදා කොරින්තියදිත් මෙවැනිම පිරිසක් හිටිය නිසා පාවුල්තුමා ඔවුන්ට කතා කරනවා. ඉතින් අපි එකිනෙකාට ඇයි විරුද්ධව උඩඟු වන්නේ කියලා අහනවා පාවුල්තුමා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. 1 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේදී පවුල්තුමා කතා කරනවා නුඹව වෙනස් වන්න සලස්වන්නේ කවුරුන්ද? නුඹට ඇති දේ හැර ඇත්තේ කුමක්ද කියලා. මේ ස්ථානයේ ඊටමත් ගැඹුරු දෙයක් පවුල්තුමා කොරින්තිවරුන්ට කතා කරනවා. මෙතන උඩපදයේ සඳහන් වෙනවා සහෝදරවරුනි කියලා පාවුල්තුමා ආමන්ත්‍රණය කරනවා. එහෙනම් අපිට හිතා ගන්නට පුළුවන් පාවුල්තුමා සභාවට තමයි කතා කරන්නේ. දෙවියන් වහන්සේ දන්නා වූ පිරිසකට තමයි මේ කතා කරන්නේ කියලා අපිට හිතා ගන්නට පුළුවන් මෙතන සහෝදරවරුනි කියලා කතා කරන නිසා. එදා කොරින්තියේදී සිටියා පිරිසක් අපි හරි ධනවත්, අපි හරි උගත්, අපි තමයි ප්‍රඥාවන්ත අය, අපි තමයි උසස්ම අය, අපි තමයි සභාවේ ඉහළ තනතුරු ලබන්න ඕන අය, අපි තමයි සභාවේ ඉහළම ඉන්න ඕන අය. මෙන්න මේ වගේ හිතන පිරිසක් එදා කොරින්තියේදී හිටියා. ඉතින් මෙන්න මේ අයව ඉලක්ක කරගෙන පවුල්තුමා උපහාසාත්මකව ඔවුන්ට කතා කරන්න ගත්තා සභාව තුල. එකිනෙකාට විරුද්ධව උඩඟු වන්නේ ඇයි? අපට ලැබුණු දෙයක් හැර ඇත්තේ වෙන කුමක්ද? ඇත්තනි කතාව. ඊටම ගැඹුරින් හිතුවොත් දෙවියන් වහන්සේ අපට දුන්නු මේ දේවල් අපට හැරෙන්න ඇත්තේ කුමක්ද? දෙවියන් වහන්සේ තමයි අපට ආශිර්වාදය දෙන්නේ. දෙවියන් වහන්සේ තමයි අපට ටැලන්ට් දෙන්නේ. දෙවියන් වහන්සේ තමයි අපට දීමනා දෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේගෙන් ඇරෙන්න අපට වෙන මොනවාද තියෙන්නේ? අපට ලැබුණු ශරීරයද අපට ලැබෙන මේ ආත්මයද මේ හැමදේම උන්වහන්සේ අපට දුන්නු දේ. ඉතින් පාපය හැර උන්වහන්සේ අනේ සියලුම දේ ලබා දීලා තියෙනවා. ඉතින් අපි එකිනෙකාට ඇයි විරුද්ධව උඩඟු වෙන්නේ? අපි එකිනෙකා සහෝදරයෝ. අපි සමානයි. අපි කිසි කෙනෙක් උසස් වෙන්න ඕනේ. අපි මම තමයි ඉහළින් ඉන්න ඕනේ. එහෙම දෙයක් නෑ. පවුල්තුමා ඒගොල්ලන්ට කතා කරනවා අපි කවුරුත් සමානයි. අපි ශරීරයේ අවයවයන් වගේ. ශරීරයේ අපිට එක අවයවයක් අනිත් අවයවය අගෞරවය කරන්න එහෙම නැත්නම් ඒක අපට අවශ්‍ය නැහැ කියන්න නැහැ. අපිට හැම අවයවයක්ම වටිනවා. හැම අවයවයක්ම අපට ගෞරවාන්විතයි. හැම අවයවයක්ම අපට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ වගේ අපිට ශරීරයේ අවයවයන්සේ අපේ සහෝදරයෝ එකිනෙකාට අපේට ප්‍රයෝජනවත්. එහෙම නැත්නම් අපට ආශිර්වාදයක්. එහෙම නැත්නම් අපට ඒගොල්ලෝ සමානයි. නැතුව ඒගොල්ලන්ට විරුද්ධව එකිනෙකාට විරුද්ධව කොඳුරමින් ඒගොල්ලන්ගේ චරිතය ඝාතනය කරමින් එහෙම නැත්නම් ඒගොල්ලන්ට විරුද්ධව හැසිරෙමින් උඩඟු වෙන්න කිසිම කාරණාවක් අප තුල නැහැ. ඉතින් පාවුල්තුමා මේ දේ තමයි ගැඹුරින් කොරින්තිවරුන්ට කතා කරන්නේ. කොරින්තියේදී මෙන්න මේ වගේ පිරිසක් සිටිය නිසා. ඉතින් පාවුල්තුමා උගන්වද්දී එහෙම නැත්නම් පේරිතවරු උගන්වද්දී අපොස්තුලවරු උගන්වද්දී ඒගොල්ලන්ගේ වචනය විවේචනය කරන ඒගොල්ලන්ට විරුද්ධව කතා කරන පිරිසක් එදා සභාවෙත් හිටියා. ඉතින් අද සභාවෙත් අපි දකිනව නේද? නිවැරදි වචනේ උගන්වනවා නම් නිවැරදි වචනේ කතා කරනවා නම් ඒ වරද කරන කෙනාට සුද්ධාත්මයන්න් වහන්සේ ඒක පෙන්වා දෙන නිසා මොකද කරන්නේ? සභාවේ නායකත්වයට විරුද්ධව කතා කරනවා. ඒ වගේම සහෝදරයන්ට විරුද්ධව කතා කරලා අවුල් කරලා සභාව විසිරුවා හරින පිරිසක් අද සභාවෙත් අපි දකිනවා. ඉතින් කියනවා පවුල්තුමා අපේ සභාව තුල මිනී නොමරව කියලා. ඒ අපි දන්නවා පරණ ගිවිසුමේදී මිනී නොමරව කියන ආඥාව අලුත් ගිවිසුමේදී සමාන වෙනවා සහෝදරයන්ව ભેද කිරීම. එහෙම නැත්නම් සහෝදරයාගේ චරිතය ඝාතනය කිරීම. ඉතින් අපි නොදැනුවත්වම අපි සභාව තුල මිනී මරමින් ඉන්නවා. ඉතින් අපි දකිනවා මෙවැනි පිරිසක් අද වර්තමාන සභාව තුලත් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඉතින් එදා කොරින්තියදිත් මෙවැනිම පිරිසක් හිටිය නිසා පාවුල්තුමා ඔවුන්ට කතා කරනවා. ඉතින්
අපි එකිනෙකාට ඇයි විරුද්ධව උඩඟු වන්නේ කියලා අහනවා පවුල්තුමා. අපි දෙවියන් වහන්සේ තුල අපි එක පවුලක් ලෙසින් අපි එක ගමනක් යන්න අපිට එක ඉලක්කයක් තියෙනවා. ඒ ගමන යන්නේ ඉලක්කයට යන්න අපි පවුලක් විසින් අද එකතු වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේ තෝරාගෙන ඉන්නවා. ජාතින් අතරින්, මිනිස්යන් අතරින් උන්වහන්සේ අපිව කැඳවාගෙන තියෙනවා. ඉතින් අපි කොයිතරම් ආශිර්වාදලත් වාග්යවන්තයෝද. ඉතින් මේ උරුමය, මේ ලැබුණු උරුමයට අපි සමානව දෙවියන් වහන්සේ ඉදිරියේ අපි යටහත්ව අපි එකිනෙකා බෙදාගෙන එකිනෙකා තමාට වඩා අනිත් කෙනා උතුම් කියලා උසස් කියලා සලකගෙන අපඩයි ගමන් කරන්න බැරි. අපි දකිනවා අද වර්තමාන සභාව තුලත් මෙවැනිම දේ වෙනවා. කෙනෙකුට දීමනාවක් ලැබෙනවා නම්, කෙනෙකු නායකත්වයට පත් වෙනවා නම්, කෙනෙකු දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා දකිනවා නම් එයාට විරුද්ධව ඊර්ෂ්‍යාකම් කරනවා. එයාට විරුද්ධව කෙනෙහිලිකම් කරනවා. එයාට විරුද්ධව අගෞරව කරනවා, අපහාස කරනවා. පුළුවන් නම් එයාව ඒ සභාවෙනුත් එළියට දානවා. මෙවැනි පිරිසක් අදත් අපි දකිනවා සභාව තුල ඉන්නවා. ඊර්ෂ්‍යාකාර ආත්මය කැරකෙනවා. එහෙම නැත්නම් වියවුල් කිරීමේ ආත්මය සභාව තුල කැරකෙමින් පවතිනවා. ඉතින් මෙවැනි චරිත අපි හඳුනාගෙන උන්ගේ පිටිපස්ස ක්‍රියා කරන ආත්මය අපි දුරු කරලා දමන්න අවශ්‍යයි. නැත්නම් සභාව විනාශයට පත් කරනවා. ඉතින් එවැනිම පිරිසක් එදත් හිටියා. ඉතින් පාවුල්තුමාට නින්දා කෙරුවා, අපහාස කෙරුවා, ගෞරව කෙරුවා. පාවුල්තුමා කියන මේ ලැබෙන හැමදේම ඒව කුණුබෙන් සලකනවා කියලා. දේව රාජ්‍ය තුල, දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල පාවුල්තුමා ක්‍රියා කරද්දී එයාගේ ඉලක්කය උනේ දෙවියන් වහන්සේ තුලට මිනිස්යන්ව නිවැරදි වචනය තුල ගොඩනංවීම. එහෙම නැත්නම් දේව රාජ්‍ය ගොඩනැංවීමයි පාවුල්තුමාට විශේෂ අවශ්‍යතාවයක් තිබ්බේ. ඉතින් ඒ නිසා පාවුල්තුමා ඒ ලැබෙන හැමදේම කුණුමෙන් සැලකුවා. දෙවියන් වහන්සේ තුල වූ ආශිර්වාදයේ බහුලත්වය ලැබපු කෙනෙක් කියලා අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අද සභාව තුලත් අපට මෙවැනි දේවල් ඔබට ලැබෙන්න පුළුවන්. ඔබට නිന്ദා අපහාස ගෞරවය ලැබෙන්න පුළුවන්. ඔබ නිවැරදි වචනේ තුල ඉද්දි, ඔබ නිවැරදි වචනේ තුල ගමන් කරද්දි. නමුත් ඒවා කුණුමෙන් සලකන්න අපිට හොඳ ධෛර්යයක් හිතට තියෙන්න ඕන. අපිට හොඳ ශක්තියක් තියෙන්න ඕන. ඉතින් එදා පාවුල්තුමා ඒ එක්කම කතා කරනවා ඒ සභාව තුල එදා හිටිය ධනවත් කියලා හිතාගෙන ඉන්න පිරිසක් හිටියා. ඒගොල්ලෝ ධනවත් වුණාට ඒගොල්ලෝ භෞතිකම වශයෙන් ධනවත් වුණාට ඒගොල්ලන් ආත්මික වශයෙන් හරි දිලිඳුභාවයටපත් වෙලා තිබ්බේ. මොකද ඒගොල්ලෝ ආත්මිකව පරිණත වෙලා තිබුණේ නැහැ. නමුත් ඒගොල්ලෝ භෞතිකව පරිණත වෙලා තිබ්බා. ඉතින් අපේ ජීවිතය තුල අපි ආත්මිකව පරිණත වෙන්න ඕන. භෞතිකව පරිණත වෙන්න එපා කියනවා නෙමෙයි. ඒක ඕනේ. නමුත් අපි ආත්මිකව පරිණත වෙන්න ඕන. අපි ආත්මිකව තමයි පොහොසත් වෙන්න ඕන. එහෙම නැතිනම් අපි ධනවත් වෙන්න ඕන. ඉතින් දෙවියන් වහන්සේ පාවුල්තුමා තුලින් එදා මේ කොරින්තියට කතා කරපු දේ අද අපේ සභාව තුලට එහෙම නැත්නම් අපේ ජීවිත තුලට කතා කරනවා. එහෙම නේද? ඉතින් අපි සමහර අපේ සහෝදරයා ගැන අපි විවේචනය කරනවා. අපි සහෝදරයාට ඊර්ෂ්‍යා කරලා එයාගේ චරිතය ඝාතනය කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දකිනවා අපට දීමනා ලැබෙද්දි, අපට ටැලන්ට් ලැබෙද්දි, අපිව පාවිච්චි කරද්දි අපි හරි උඩඟු වෙනවා. අපි හරි උද්දච්ච වෙනවා. අපි තමයි නායකයෝ, අනිත් අය පොඩි මිනිස්සු. එහෙම කියලා හිතාගෙන අපි උඩඟුකමින් ඉන්නවා. සභාව තුල උඩඟු විදියට හැසිරෙනවා. අපි එක විවිධ නාම දා ගන්නවා, විවිධ නම් දා ගන්නවා. ඉතින් එහෙම කරලා අපි අනිත් අයව සුළු කොට සලකනවා. ඉතින් පාවුල්තුමා දෙවියන් වහන්සේ තුල සේවකයෙක් විදියට, කම්කරුවෙක් විදියට, ඊටම පහත් විදියට, යටහත් විදියට සේවය කළා. ඉතින් එයාට රජෙක් විදියට ඉන්න තිබ්බ. නමුත් පාවුල්තුමාට රජෙක් වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. සමානව සහෝදරත්වයේ තුල එකමුතුව දේව රාජ්‍ය ගොඩනැගීම තමයි පාවුල්තුමාගේ අභිප්‍රාය වූයේ. ඒක තමයි පාවුල්තුමා එදා කොරින්තියට ඔවුන්ට කතා කළේ, ඔවුන්ට වෙනස් වෙන්න කියලා. ඉතින් අපි වෙනස් නොවුනොත් එහෙම අපට විනිශ්චයක් පැමිණෙනවා. ඒකට හේතුව දෙවියන් වහන්සේ තමයි අපට මේ හැමදේම දුන්නේ. ඒ නිසා නැවත අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිදි මේ හැම දෙයකටම අපි ගණන් දීමක් තියෙනවා. ඉතින් පාවුල්තුමා ඒක කොරින්ති වරුන්ට ඉගන්නුවා. අද ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබටයි මටයි සභාවටයි උගන්වනවා. ඒ නිසා අපි හැමෝම සමානයි කියලා හිතාගෙන හැමදේම අපි
දෙවියන් වහන්සේට මහිමය දෙමින් ගෞරවය දෙමින් එකිනෙකාට ගෞරවාන්විත හදවතක් ඇතුව එකිනෙකා වෙනුවෙන් ගෞරවාන්විත සිතක් ඇතුව අපි මේ ගමන යන්න අපි එකිනෙකා අදිෂ්ඨාන කරගමු. ඔබට හිතන්න යමක් දෙවියන් වහන්සේ මේ මොහොතේ තියෙනවා. ඔබ කවුද? ඔබ සභාව තුල හැසිරෙන්නේ කොහොමද? ඔබ ඔබේ නිවස තුල හැසිරෙන්නේ කොහොමද? ඔබටත් උඩඟු සිතක්, උද්දච්ච සිතක් තියෙනවද? ඔබ සභාව තුල අනිත් කෙනා ඔබේ සහෝදරයා ලෙස ඔබ සලකන්නේ නැත්නම් එසේනම් අපට යම් දවසක දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට මේවට ගණන් දීමක් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වචනය තුල ඔබට දෙවියන් වහන්සේ යම් පණිවිඩයක් ගෙනාවා කියලා. ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා. God bless you.